NDR 515 පාටි බොක්ස් එක. මේක මහරගමින් ගත්තේ චින්තන GSM එකෙන්. මේකේ බලන්නකො ඔප්ෂන් ටික. මේකට පුළුවන් ගිටාර් ඉන්න එකයි මයික් දෙකක් පුළුවන්. තව අමතර වෙනවා මේ වයර්ලස් මයික් දෙකක්. වයර්ලස් මයික් දෙකක් එනවා මේ හොඳයි ඒක හොඳ මැටීරියල් එක හොඳ ක්වොලිටි එකක්. යකඩ වලින් වගේ ඉන්නේ. මේක හොඳයි. ඉතින් ගොඩක් බරයි. කිලෝ 23ක් බරයි. the powerful watt 100ක් තමයි තියෙන්නේ හැබැයි. output එක අඟල් 15 ස්පීකර් එකක් තියෙන්නේ. ස්පීකර්ස් දෙකක් අඟල් 15. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. වැඩකට ගන්න හොඳයි. ඉතින් ලොකු වැඩසටහනකට වුණා මේකෙන් දෙකක් ගත්තොත් මම ගත්තේ 40000 ගානකට 49කට වගේ 49ක් හෝ 47ක්. මේ පාවර් එක ඔන් කරන්න තියෙන මේකේ ලයිට් මොකුත් නෑ අර අනිත් පාටි බොක්ස් වල වගේ. Bluetooth mode. ඉතින් powerful NDR 515. අනික බැටරි එක අර කාර් බැටරි එකක් කියන්නේ 12 වෝල්ට් බැටරි එකක්. 12 වෝල්ට් බැටරි එකක්. ඇම්පියර් ගානක් මම හිතන්නේ ඇම්පියර් 12ක් විතර තියෙනවද කොහෙද? ගොඩක් පවර්ෆුල් බැටරි එකක්. ACM බැටරි බහින්නේ. මේකේ ඔප්ෂන් ගන්නද මේ රිමෝට් එකකුත් එනවා. මේකේ මෝඩ් එක වෙනස් කරන්න පුළුවන්. Radio. මේ රේඩියෝ දාලා තියෙන තව ඉතින් Bluetooth සින්දුවක් දාලා බලන්න පුළුවන්. මේක තල්ලු කරගෙන යන්න පුළුවන් හැන්ඩල් එකකුත් තියෙනවා. මම මේ බඩු ටිකක් දාලා තියෙන මේකේ උඩ. මේක හොඳයි. මම මේ පොඩි මික්සර් එකක් නෝමල් මික්සර් එක පවර්ඩ් නැති මික්සර් එකක් දීලා බැලුවා මේකට. මික්සර් එකේ අවුට් එක මන් දුන්නා මේකේ ගිටාර් ඉන්න එකට. ගිටාර් ඉන්න එකට දුන්නා. ඒකේ තියෙනවා ගිටාර් ඉන්න එක. ගිටාර් ඉන්න එකට දෙන්න පුළුවන් මික්සර් එක පවර්ඩ් නැති මික්සර් එක අවුට් එකක්. ක්වොලිටි ඇත්තටම මේ එතකොට මේ ඩිරෙක්ට් මයික් එකක් ගන්නවට වඩා මික්සර් එක හරහා මේකට දුන්නොත් මේක හොඳ මොනිටර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ පවර්ඩ් මොනිටර් එකක් විදිහට ගොඩාක් පහසුකම් තියෙනවා මේකේ. මේ තියෙන මේ charge කරන port එක මේකේ. මේකත් හොඳ ක්වොලිටි එකක්. අනික මේ දෙන්න පුළුවන් වාහනේ බැටරි එක වාහනයකට උනත් වෑන් එකකට වගේ ලොකු වාහනයකට පිටිපස්සේ ඒක සෙට් කරගන්න පුළුවන් පවර් එක charge කරන්න දෙන්න පුළුවන් මේ වාහන බැටරි එක පවර් එක. ඒක හරි වටිනවා මේ වගේ එකක් ගන්න එක. ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. නව පාඨමාලාව සඳහා අදම ආයෝජන කරන්න.